හලෝ යාළුවනේ. ඉතින් අද අපි යන්නේ ගොංගල. ඉතින් ඊට කලින් ඔයාලට මම කවුද කියලා ඉතින් බෑනේ. මම ඉතින් අලුතෙන් YouTube channel එක පටන් ගත්තේ. මම මේ ගොඩක්ම දාන්න හිතන් ඉන්න travel video තමයි. අද ඉතින් ගොංගල ගිහිල්ලා අපි ගොංගල මහා ලස්සන තැනක් ඉතින් ඔයාලා ගිහිල්ලත් ඇති සමහර අය ගොඩක් අය මම දන්නවා. ඒ කියන්නේ ගොඩක් අය ගිහිල්ලා නැතුව ඇති ගොංගල. මේ ඉතින් ගොංගල ගිහිල්ලා අපි ගොංගලදී හම්බෙමු. එහෙනම් වීඩියෝ එක ඔක්කොම බලලා හොඳ දැන් subscribe කරලා වීඩියෝ එක අයිත් වෙන්න bell icon එක click කරලා තියාගන්න. මේ දැක්ක නේද මේ ලොකේෂන් එක ලස්සන. මාරව ලස්සනයි. තව ටික දුරයි තියෙන්නේ. අපි ගොඩාක් දුර පව කරලා ආවා. අපි කඩේට ගිහලා මොනවා හරි අරගෙන උඩට යනවා. තියෙන පාර වලට පේන ඇති. මාර ලස්සනයි මෙතන යන්න තියෙන්නේ. මොනවා හරි අරගෙන අපි යන්නේ උඩට. bittara tiga දෙකක් දෙන්න ගින්න වීඩියෝ කරලා කමන්නේ නැහැ YouTube එකට දාන්න මේ පාරේ යන්න තියෙන්නේ මාරම ලොකේෂන් එකක් ඉතින් මේ පාර නම් ලස්සනයි ඔයාලා බලන්න මේ ගොංගලට යන පාර මාරම ලස්සනයි ලොකේෂන් එක නම් ඔයාලා දකින්න ඇති දෙනියාය පාරෙන් එනකොට බලමුකෝ අපි මාරම ලස්සනයි ඒ ටිකේ දැන් අපි තව කිලෝමීටර් 5ක් වගේ සාමාන්‍යයෙන් තියෙන ඉතින් ගොංගලටම යන්න. තව වැඩි දුරක් නැහැ. පාර බැටරිය වෙලන්න. දැන් මහල් 3කින් සමානයිද බැටරිය. මාරම ලස්සනයි ඉතින් ලොකේෂන් එක උනත් ඔයාලට පේනවා ඉතින් බැටරියත් එක්ක. මාරයි ස්පිරි. අනිවාර්යෙන් ඉතින් අපි යනකොට මේ බැටරිය පව් කරා යන්නවනේ. අනිවාර්යෙන් හම්බ වෙනවා. අර තියෙන ට්‍රවර්ජයත් එක්ක ගොංගල මාරම ලස්සනයි නේද? උඩට ගියාම මේට වඩා ලස්සනයි. හැබැයි මේ ටිකේ නාන්න තැන් නෑ මං දන්න විදියට. නාන්න එහෙම තැන් නෑ මේ ටිකේ. නාන්න ඕන නම් ඉතින් පැට්න පැත්තට හරි ඔයාට හරි යන්න බෑ. මේ පැත්තේ නාන්න තැන් නෑ. අන්දකට තමයි යන්න තියෙන්නේ. පාර නම් චුට්ටක් අවුල්. ඒවට අවුලක් නෑ. උඩ ටිකේ ගොඩක්ම අවුල් ඊට වඩා පාර. පාරණ ඇත්තටම අමාරුයි ඉතින් මේ ටිකේ නම් පයින් යන්න වෙන කොහොම ආව. ඒ කියන්නේ බැඩ් එක ආව පයින් යන්න වෙන්නේ. තේනවනේ පාර අමාරුයි ඇත්තටම අමාරුයි පාර මේ ටිකේ. බයික් එකක් කච් එකක් වුණත් යන්න අමාරුයි ගොඩක් මේ ටිකේ. පයින් යන්න වෙන්නේ. මාරු ලස්සනයි ඉතින් අද මීදුම නෑ. ඒකනේ අවුල. මීදුම සාමාන්‍ය උඩ ටිකේ තියේවිත් දන්නේ බලමු උඩට ගිහිල්ලා උඩ ටිකේ නැතුණත් ඉතින් මට කරන්න දෙයක් නෑ පඩින්න නම් එපා. අර පැත්තේ මීදුම තියෙනවා හැබැයි අර පේනවනේ. මේ පැත්තේ මීදුම තියෙනවා. මේ පැත්තේ නම් ගොඩාක් මීදුම තියෙනවා මෙහාට නෑනේ. මං ඉන්න තැන මීදුම නෑ. උඩට යනකොට බලමු හැබැයි ගිය පාර නම් මේ ටිකේ තිබුණා මං ගිය පාර ආවා යාළුවෝ වගේකුත් එක්ක. මේ පාර තිබුණා ගොඩක් මීදුම. මේ පාර මීදුම නෑනේ. අවුල නැහැ උඩට ගියාම මාර ලස්සනයි ලොකේෂන් එක. උඩට ගිහලා බලමුකෝ අපි. තව දෙයක් ඔයාලට කියන්න තියෙන මේ vlog එකේ ඉතින් ගොඩක් අඩුපාඩු ඇති මේක මගේ පළවෙනි vlog එකනේ හරිද ඊළඟ vlog එකේ ඉඳන් අඩුපාඩු සෑහෙන්න අඩු වෙන තරමටම වැඩ සලස්වන්න වැඩ කරන්න ඒකින්ද බනින්න එපා ඉතින් පළවෙනි vlog එක බලලා ඉතින් හොඳ නම් like එකක් comment එකක් දාලා subscribe කරලා තියාගන්න මෙතේ නම් අයිත් පාර හොඳයි නේ අයිත් මාර ලස්සනයි view එක. අර කඳු පන්දිය පේනවා ඇති ආ ඉතින් අර ඈතම තියෙන කඳු පන්තියේ නම් මීදුමේ වැහිලා තියෙන පේනවා ඇති බලන්න. ඒක මීදුමේ වැහිලා තියෙන්නේ.
මීදුම ඉස්සර මේ ටිකටත් තිබුණා දැන් නෑ. ඔබ ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ නෑනේ. මේ ටිකට තිබුණා ඉස්සෙල්ලා මීදුම දැන් නෑ. මේ ටික නේද ලස්සන ෆොටෝ එකක් ගියා මම ඒකත් දාලා තියන්න. ගිය පාර ආපුවා. හරි අපි ඉතින් උඩහට යන්න පටන් ගන්න තියෙන්නේ දැන්. මේ අස්සම් කරනවා අතන කැම්ප් එකේ අස්සම් කරනවා නෙවෙයි කැම්ප් එකේ. ඊ දෙනෙක් යනවද යන වෙලාව ඊට පස්සේ පිට වෙන වෙලාව පිට වෙන වෙලාවට අස්සම් කරන්න ඕන. ඒක අස්සම් කරලා දැන් ඉතින් යන ගමන් ඉන්නේ. උඩහට යමු ඉතින් මාර ලොකේෂන් එක තියෙන ලස්සන. අද ගොඩක් කට්ටිය ඇවිල්ලා කියන කතාව කිව්වා. බලමු කීලු උඩහටනේ. ගොඩක් අය කියන්නේ බස් එකක් තිබුණ පල්ලෙහා මං කිව්වා බස් එකක් තියෙනවා කියලා. ගොඩක් අය ඇති මං හිතන්නේ අද. ෆොරිනර්ස්ලා එහෙම. ගොඩක් ෆොරිනර්ස්ලා එනවා මේ හරිය කොහොම. හැබැයි අපි ගිය පාර ආපු දවසේ හිටියේ නෑ ගොඩක් අය. මේ දෙරණ ට්‍රවර් එකනේ. මේක මම හිතන්නේ දෙරණ ට්‍රවර් එක. මේ පැත්තේ තියෙන්නේ. ඔය මේ රූපවාහිනී channel වල ට්‍රවර් ඔක්කොම මේ දිගේ තියෙන සරණ වාහිනිය දෙරණ ඔක්කොම වගේ මේ ටිකේ තියෙන්නේ. මේ තියෙන ට්‍රවර් ඔක්කොම එනවනේ. පොඩ්ඩක් සීතල වීගෙන එනවා. ඒ කැලේ ඇතුළට යන්න නේ හදන්නේ අපි. ඒකින්ද පොඩ්ඩක් සීතලයි දැන්. අමාරු ඉතින් පයින් යන්න ගොඩක් දුර යන්න තියෙනවානේ. මේ දැක්කනේ ගස්කොලන් එක. මන් දන්නේ නැහැ ඉතින් ලොකේෂන් එකේ එන වෙලාවෙ ඉඳලා මාර අස්සමයි. ඔයාලටම හිතා ගන්න පුළුවන් ඉතින් මං කියන්න ඕනේ නැහනේ. ලොකේෂන් එක මාර ලස්සනයි වෙලාවෙ ඉඳලා. මොන හරි මෙතනදි කාලා යන් නැත්තම් දැන් අමාරු කිලෝමීටර් දෙකක් විතර තව යන්න තියෙනවනේ කැලේ මැදි. ඒකින්ද අමාරු මොන හරි කාලා මෙතනදි යන් අපේ ගාවද තියනෝ. පිටර රොටියක් ගෙනාවා. ලෙමන් පප්පයක් ගෙනාවා. ඊට පස්සේ ක්‍රීම් සෝඩයක් ගෙනාවා. එහෙනම් මේ ටිකත් කාලා බීලා අපි යන ගමන් හම්බෙමු. ඉතින් යන්න තියෙන්නේ කැලේ මැදි. හරි. එහෙනම් යම් ඉස්සරහට. කැලේ මැදි යන්න තියෙනදි මං කිව්වනේ කැලේ මැදි යන්න දින කියලා. කිලෝමීටර 2ක් විතර යන්න ඕන. පාර නම් හොයාගන්න අමාරුයි ගොඩක්. මට යන්න පුළුවන් ඉතින් කොහොම හරි අඩිපාරක් වගේ තියෙනවා. අඩිපාරක් වගේ තියෙන. උඩට අඩිපාරක් වගේ තියෙන්නේ ඉතින් කොහොමද හොයාගන්න අමාරුයි ඉතින් හොයාගෙන බයන්නනේ. ගොඩක් vlog කරන්න කට්ටිය ආවට මේක යන්නේ නැහැ. දන්න තරමේ. ඒ කියන්නේ මේ කැලේ යස් යන්න බැහැනේ ඉතින්. අමාරුයිනේ. මාර අමාරුයි කැලේ. ඇතුලේ යන්න එපා ඉතින්. අඩිපාර තියෙන ඉස්සරහට දිගටමනේ. දිගටම අඩිපාර තමයි තියෙන්නේ. ඉස්සරහටම නා අවුව වැටලා තියෙන්නේ. හැබැයි මේක ටිකට වැටෙන්නේ නැහැ මේ. ඇයි කලේනේ ඉතින් ලොකු ගස් කොළන් තියෙන්නේ. ඒකින්ද මේ ටිකට මේ අවුව එච්චර වැටෙන්නේ නැහැ. අවුව එච්චර කියන්නේ ඉතින් කොහොමවත් වැටෙන්නේ නැහැ. ඇයි ලොකු ගස් කොළන්නේ තියෙන්නේ මේ ටිකේ. ඇහෙනවනේ කුරුල්ල කෑ ගහන සද්දේ. ඇහෙනවනේ.
මේ දැක්කනේ අඩි පාරවල් තියෙනවා. මේ දැක්කනේ. මම කවුරු වැරදිලා මෙතනින් ගියොත් වෙන අහකට වැටෙන්නේ. මෙතනින් යන්න බෑනේ. කවදාවත් කාටවත් අරදින්න නැති කෝල් එකක් මේක. මෙන්න දියපාර. මං කිව්වනේ අම්මා මාර කූල්ලක් තියෙන්නේ. මාරම කූල්ලක් තියෙන්නේ ඉතින්. තව ටික දුර යන්න තියෙන්නේ. මම බලන් ඉන්න වීඩියෝ එක මං ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා මුංගල ඉඳලා මුංගල ගලුට්ට ගිහිල්ලා වීඩියෝ එක දාන්න. මාරම ලස්සනයි. ඉතින් අපි බලන් ඉඳපු දැන් තාවෙන්නේ. මාරම ලස්සනයි ඉතින්. කොහොමවත් නෑ. ආ හීතල දාඩිය කොහොමවත් නෑ. රස්නේ කොහොමවත් නැතිලා ගියා. කියන්න වචන නෑ. ඉතින් මෙතන නා ඇවිල්ලා මොන බලන්න ඉස්සුවා. මෙතන ඇවිල්ලා බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මාරම ලස්සන තැනකයි කියන්න වචන නෑ කාටවත්. හැබැයි වැටුනොත් දැක්කනේ. අයින් වැටුනොත් මොකද වෙන දේ වෙන්න. වැටුනොත් දැක්කනේ. ආයි කෑලි තමයි ගෙදර යන්න වෙන්නේ වැටුනොත්. මීදුම නෑ යාළුවනේ. අදුපන්ති ටික ලස්සනට පේනවා ඇතින්. මම ඉතින් මගේ පළවෙනි vlog එක කරන්න හිටියේ මෙතන. මගේ ආශාව ඉෂ්ට වුණා කියලා මං හිතනවා ඉෂ්ට වුණා ඉතින්. ඒක ඊළඟ vlog එක කොහෙද ඕන කියලාත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. හරි අපි ඊළඟ එකට යන්ගොනේ. ඊළඟ තැනට එතනට යන්න තියෙන්නේ. මීටර් 300ක් විතර තියෙනවානේ යන්න. එතනට ගිහිල්ලා අපි බලමු කොහොමද තත්ති කියලා එතන. මීදුම එනවා නේ. ඔයාලට පේනවනේ. මීදුම උත්තනවා වැස්සකුත් වෙනවා. වහින්න නැතුව මීදුම නම් ආවට කමක් නැහැ නේ. Jangan pisuat deh. I love you, Shiraka.
ඔයාලට පේනවාද මේ අන්තිම කන්දට අපි ආවේ අන්තිම ගල උඩම ඉන්නේ අර පැත්තට මීදුමක් නැහැ හැබැයි මේ පැත්ත බලන්න හරියද අපිට ඉස්සෙල්ලා මුළු මේ කියන්නේ පරිසරයෙන් පෙවුණනේ දැන් බලන්න හරියද මොනවත්ම පේන්නේ නැහැ දැන් යන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ දැක්කනේ පරිසරය කොහොමවත් පේන්නේ නැහැ පල්ලෙහාට වහිනවා අනිවාර්යෙන් පල්ලෙහාට අනිවාර්යෙන්ම වහිනවා දැක්කනේ අර කන්දට මීදුම යන හැටි නෑ ඒ කියන්නේ අපි ඉන්න දැන් තව ටිකකින් මේ ටික වහිනවා අනිවාර්යෙන් මීදුමේ ඊට පස්සේ ඉතින් පේන්නේ නැහැ කවුරුවත් මට එහා පැත්තේ ඉන්න කෙනාව මටවත් පේන්නේ නැහැ ඒකින්ද අපි යන්න හදන්නේ දැන් පල්ලෙහාට ගිහිල්ලා විශේෂ දෙයක් තිබ්බොත් මං දාන්නම් යාළුවනේ ඉතින් දැන් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා මේ දැන් වහින්න හදන්නේ ඒකයි දැන් මෙතන වැස්සොත් එහෙම අපිට යන්න බැරි වෙනවා ඇත්තටම ඔයාලට පේනවනේ තව ටිකක් වෙලා ඉන්න තිබුණා නැත්නම් වැස්සොත් එහෙම බෑනේ යන්න මෙතනින් පාලනමක යන්නත් ඕනනේ නේ ඒක හින්දා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා channel එක තියාගන්න ඉතින්